යකඩ බඩු කොටයක් දෙන්න ඉස්සරහට. ඒකනේ. කයිද දන්න අපිට 10ක විතර හම්බුණා නම් මේක නිකන් ලොකු ෆයිල් කට්ටක් වගේ. මේ මොනවද මේ ඉතින් මෙතන මොනවා කරනවා වගේද පේන්නේ? මෙතන කරන දේ මම හිතා නිකන් ගන්න මේ බොරු කකුල් කාරයෙක් වගේ නේ. මේ තඩි මකුලයකුත් ඉන්නවා මෙතන. උණන් අවුලන්නේ යාළුවෙක් බා. මාව කෑවොත් එහෙම මම ස්පයිඩර්මෑන් වෙයි බා. ඊට පස්සේ රට ජාතිය බේර ගන්න බලන්න. නිවාඩු වෙලා. ඊපස්සේ යුද්ධයට යනවා. දැල් දාන්න. මේ මෙතන කලින් පාලමක් තිබ්බේ. අතන තියෙන පාලම කැඩිච්ච නිසා මෙතෙන්ට දාලා තිබ්බේ. දැන් ඒක හදලා හින්දා මේක ආයෙ එතෙන්ට අරන් ගිහිල්ලා තියෙන්නේ. මේක අරන් ගිහිල්ලා නෑ සෝරි. මේක වෙන කොහෙට දරන් ගියා. එතන පාලම හැදුවා. මේ එතන තිබ්බේ පොඩි ට්‍රීවිල් විතරක්. ඔව් මෙතන නිකන් අඩි 4ක විතර පාලමක් තිබ්බේ. ඉතින් අපිට අර පාලමෙන් තමයි මේ කඩුව හම්බුනේ. බලමු මෙතනින් මොනවා හම්බෙයිද කියලා. මෙතන පාලම තිබ්බ සාමාන්‍යනේ අවුරුදු දෙකක් විතර තිබ්බනේ. දෙයක් වගේ තිබ්බා. බලමු මේ හරිය දන්න ඉන්නවනම් මැසේජ් එකක් දාගෙන යන්න. මේ මට ඉන්න වෙන්නේ නැද්ද මේකක් උඩ තමයි. අර පැත්තේ දාන්න බෑ දැලක් තියෙනවා. මේ අපි ගිය පාර try කරානේ. එතෙන් දැලක් තියෙනවා. ඒ දැලේ මැග්නට් එක පැටලුනොත් එහෙම හරි කරදරයි. ඒකේ කෑල්ලකුත් දාන්නම් මේ මම මෙතන බහැලත් හිටියා. අඩි වදිනවද? අද පොඩ්ඩක් පොසිෂන් එක අමාරුයි. ඒ අමාරුයි බම් මෙතන ඉඳන් විසි කරන්න. මාවත් එක්ක ගියොත් එහෙම මට තව ටිකක් ජීවත් වෙන්න ඕනේ. දාන්න තියෙන ප්ලැට්ෆෝම් එක ටිකක් අමාරුයි. අම්බු තව ටිකක් මෙතනින් ගියා නම් මමත් බිම. මොකලුව ඉන්නවනේ. ඔව්. මෙතන මේ බිම බන් තියෙන්නේ. අමාරු කර්තව්‍යයක් තියෙනවා. අම්බෝ දැල යට තියෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරන්න. මොන වගේද දාපු ගමන් අහුණාද බා? එහෙන දැල කියලා නම් කියන්න එපා. දැල නෙවෙයි. මොකක් හරි බරට තේරුණානේ. අතේරුණා. අතේරුණා නම් කවන්නේ නැහැ දැලේ පැටලෙන්නේ නැතුව. අතේරුණා. අයිනට එනකන් ගන්න එපා බා. නෑ දැලක් නෑ. ෂුවර්ද? ෂුවර්. මේ කො මේ වැල් හරි මොනවා හරි තියෙනවා මේ. කොහොමද ගැම්ම ගන්නද? එහෙම දාන්න අවුලක් නැහැ මම නුහුරුවට ඉන්නේ. මත්ට ගුදුරු ඉන්නතරිලා. අර අහුණාද? අනේ මන්ද බා. හිරයි වගේ තේරෙන්නේ අර නිකන් මේ ගස් කොට වගේ තියෙනවද දන්නේ නැහැ නේ. කියන්න බෑ. මේ බලන්න. තද වෙලා තින්නේ. තද වෙලා ගැලවෙනවා අර. මෙතන මේ මොකක් හරි කියන්න බෑ යකඩ ප්ලේට් එකක් අත වැටලා තියෙනවා කියලා. මේකක්ද? ඔව්. ගලවගෙනනේ අරන් ගියේ. එන ටික ගලවලා අරන් ගියා ක්‍රේන් එකේ. ඔව්නේ. තියෙනවා බං මොකක් හරි. මට සමීප දර්ශනයක් දෙන්න අමාරුයි. ඉඳ ඈතින් තමයි වීඩියෝ ගන්න දෙන්නේ. ඔන්න එමීට ගන්න. ගනින් බා. අර තේරෙනවා උයි. මොකක් හරි තියෙනවා බං. ඒක ගමු.
අපිට රික්වස්ට් ඇවිල්ලා තිබ්බ තැන්වල අපි එනවා ඉක්මනටනේ. ඔව් එතෙන් අපි දාගෙන ඉන්න අපි ඉස්සරහට යමු මේ ඉතින් අපේ වීඩියෝ කරන්න තියෙනවා නේ බං මේ මැග්නට් ටික ආවම ඒක ලබන සතිය වගේ එයි බොහෝ දුරට මේ මොකක් කර තියෙනවා මේ මොකද්ද? පොඩි පොඩි කෑලි ඇවිල්ලා තියෙන මේ මේකක් හරි දිර්ලා තියෙන සමහර විට නැත්තම් මේ පාලම ගලවද්දි මොනවා හරි වැටලා තියෙන්න පුළුවන් නේද? ඔව්. මේකේ පවර් එක මදි වගේ මට තේරෙන්නේ. අපි රික්වස්ට් කරපු තැන්වලට එනවා මීට වැඩි ලොකු මැග්නට් එකක් අරගෙන. ඔව්. එකක් නේ අපි ළඟ එතකොට නම් කීපයක්ම තියෙයි. ඔව්. අඩෝ එනවද? මොකක් හරි ලොකු දෙයක් තියෙනවා බං. මේ ගැලවෙනවා බං ඇලවෙනවා අදිද්දි ගැලවෙනවා එන්නේ නැහැ. පොඩ්ඩක් නිකන් එහෙම වෙනවා වගේ තේරෙනවා. සෑහෙන්න බර දෙයක් ඇත්තේ. මේ ඉතින් මේ මම බලන්නේ. ඔය ඇදිලා තියෙන්නේ. අයිලා තියන්නේ. ගැලවෙනවනේ. ටික් ගාලා ගැලවෙනවා. පුදුම කැහිල්ලක් අහන්නේ. සමහර අය අයට ඇලර්ජික් මේ ඒ පාර නම් ආවද? ඒ පාර නම් මොකක් හරි යට තියෙන ඇති බං ලොකු යකඩ කැල්ලක් ඒකයි ඔය. එනවා ලාවට එනවා. ඇදලා එනවද? අමිදා ඔය ප්ලේට් එකක් යට වැටලවත් තියෙනවද? එනවා ඒ පාර නම් එනවා බලපන්. මැග්නට් එකේ පවර් එක මදි ඇති බං. එමීට අදින්න බලාගෙන. එනවා මොකක් හරි හිර වෙලා නැද්ද? එනවා මොකක් හරි බලාගෙන. බොර දෙයක් උයි ඈ? එන බොර එකක් මේ අඩෝ එනවා බං බලමු. මට මෙතනින් හැරෙන්න බෑ. අඩු හින බොරයි ආවද? එනවා මේ උගුරු දානව නේද? ඌ සිරි වෙනවා මොකද්ද? මේ මොකද්ද තියෙන්නේ? සිරි වෙනවා මොට. මොකද්ද? යකඩ බඩු කොටයක් දෙන්න ඉස්සරහට ඒකනේ. අඩි ඇණයක් මොකක් හරි ක්ලෑම්ප් එකක් වගේ නේ. මේ බලහන් එන මඩ ගොඩක් අස්සේ දිවිලා තියෙන්නේ මඩක් තියෙනවා මේක මේ මොකක් හරි පාලමේ නිකන් ඇණයක් වගේ නේ ක්ලෑම්ප් එකක් වගේ නිකන් දෙක සෙට් එකතු කරලා සෙට් කරන එකක්ද? වලල්ලක් වයකුත් තියෙනවා එන බොරයි බං කිලෝ අනියකට කෑල්ලන්නේ. කිලෝ ඇති 15ක් 20ක් විතර 15ක් විතර ඇති එච්චර බරද? 15ක් වගේ බලහන් කොල්ල එවන්නද මේ ගැලවෙන්නෙත් නැහැ කියහන් අම්මට සීය. මගුලයි ඒ ගැලවෙන්නේ නැහැ නේ බං මේ ගලවන්නක මම මේ වැටේ දෙන්න මංගල. මොක මේ කැම්ම කලන් ඉන්න ඕන සිරියෙනවා අදින්නද? ගහන්නවා. ගන්නප ගෙහවාන එනවා ආයෙනම් ගහපන්. ඒ අස්සේ කනහෝබන් ඔය අපුඩු කනව නේද? උක්කුදොන්න කනවා ඒකත් දන්නේ මුක්හරි කනවා ආයලුනොත් එහෙම මේක මල සිරි බලන්න බාණ්ඩේ ඒ බරයි මට අල්ලගන්න බෑ එහෙනම් දෙන්න. මොකද්ද මේක? මං කිව්වනේ මොනවා හරි ඇති කියලා ඒකනේ බං. කයිද දන්න අපිට 10ක් විතර හම්බුණා නම් මේක නිකන් ලොකු ෆයිල් කට්ටක් වගේ නේද? නිකන් යෝධයෝන්ගේ ෆයිල් කට්ටක් වගේ නෙමෙයි.
මේ රතු පාට පළුත් දාලා මුන් කාලා මට එහෙම හිතෙනවා. යෝධ ෆයිල් කට්ටා. ඔව්. එයා ඉස්සර පාවිච්චි කරපු යෝධ අර ෆයිල් මායා කට්ටා. පොන්චි වලේ යෝධය වගේ. ඒ උන්ගේ ලෝකේ ෆයිල් කට්ටක්ද කොහෙද? දාවා. කිම්මෙද්ද හම්බුනේ. සමහර විට දැන් මේ ඔයවල් කියලා පාවිච්චි කරන්නේ. ඔව්. උගේ නිකන් කානුත් දන්නේ නැහැ නේ බා. ඔව් එහෙම කියන්න පුළුවන්. අපිට මේකට අමතරව මේ යකඩ බඩු කඩයක් දාගත්තා හැබැයි. ඔව් ඈ. අපේ ජොබ් එක විදිහට කරන්න පුළුවන්. ඒ පාර නමකුත් නෑ වගේ. අපි ඉන්නෙත් යකඩ උඩ හොයන්නෙත් යකඩ. හොයන්නෙත් එකට මේ කෝටු කෑල්ලක් ආවා. ආයෙක වැටුණා. යට මොකුත් නැද්ද දන්නේ නැහැ. මේකේ පාලම දින දවස්වල කාසි දැම්මේ නැද්ද දන්නේ නැහැ ඇවිල්ලා. පාලම තියෙන දවස්වල මේ කාසි දාන්නේ ඇයි බං? සල්ලි හම්බෙන්නේ කියලා. දන්නේ. ආසි දාලා කොළ ඉල්ලන්නේ අපේ කට්ටිය. ඔව් නේද? ඇත්තටයි පඳුරු විදිහට දාන්න බැරි 5000 හ්ම්. 3000 2000 3000 දාන්න බෑනේ. 3000 කොළ නැහැනේ. 3000ක් තියෙන දැම්මේ. 10 තුනක්ද? 2000යි 1000යි. එහෙමත් පුළුවන්. 5000 දීලා 2000 කිල්ල ගන්න පුළුවන් උන්. එහෙමත් පුළුවන්. අර ඉස්සෙල්ලා තදට අහුවෙලා තින්නේ ඒක බා. දැන් එතන ඒ හැරි තදට අහුවෙන්නේ නැහැ මේ. නැද්ද? මේක මොකක් හරි හිර වෙලා තිබිලා තින්නේ අස්සට. ඒ කියන්නේ දැන් දෙපාරක්ම දාලා ගැලවුණානේ. හ්ම්. ඊට පස්සේ තමයි ආවේ. ඒ කියන්නේ කුණු ගොඩක හරි කොටේක හිර වෙලා තින්නේ. ඔව් අතනක් දරවත්තක් කර උඩට පේන්න තියෙනවා යට දර ඇති. මේක මං හිතන්නේ එක දවසින් ගලවන් ගියා මේ පාලමනේ. ඔව් දවසක් කියන්නේ හවස් එතකොට වරුවේ ඇදලා නේද? තව හම්බේ මෙතන වැඩි වෙලාවක් ඉන්න බෑ බං කනවා. මදුරුව කනවා. දවල් වරුව ගෙමුද? ආ? දවල් වරුව ගෙමුද? මේ කනවා බං. කනවන අයියා. අම්බු අරක ඇතිනේ. ඒක ඇති අපිට යන ගමන් දීගෙන යන්න. ඒක විකුණලා කොත්තුවක් කෑවේ. ඒ අන්තිම පාරේ. දාව. සුපිරිම් ප්ලේස් එකක් මේක. මේ තව තියෙනවා බං. තව තියෙනවද? ඕයි තව අහු වෙනවා මේ. ගණින් කොත්තු දෙකක් කෑවේ. තව එකක් හමුනා නම් කොත්තු දෙකක් කෑවා. මේ මැග්නට් ටික ලබන සතියේ එනවා අපි ඒකට වීඩියෝක් දාමු නේ වෙනම. මේ සතිය අන්තිම ලබන සතිය මුල වගේ වෙද්දි දෙන්න පුළුවන් මේ ගොඩක් අය අහලා තිබ්බනේ ඒකනේ අපි දැම්මේ. නැත්නම් අපිට රේල් වීලි වල යන ගලවන්න එපා. යන ගලවන්න එපා. වතුර බටවල නට් ගලවන්න නට් එපා. ගලවන්න එපා. අර මේ අර හදන කණු වල කෑලි උස්සන් යන්න ඒ එපා. වල යන ගලවන්න එපා. මේ වගේ වැඩක් කරන්න. මේ වගේ වැඩක් කරන්න ඔයාලට ඊට වඩා වටිනවා. එකක් අයිනවද කොහෙද? හැබැයි ඒක බර නෑ එච්චර. එහෙනම් කොණ්ඩ කට්ටක් වෙන්නදී. කොණ්ඩ කටු. මම මේකට ඇවිල්ලා එන්නද මෙතෙන් අඩිය තියලා? කමන්නේ. අත්ින්නක් දන්නේ. එන්නේ කොහොමද කියහන්කොද? සත්තු කෑමගේ 100ක් විතරයි. මම කෑවේ 150ක් විතර. ඔබට නම් තලන්න හරි පුළුවන් මට කැමරාව හොල්ලන්න බෑ. අහුවෙන්නේ නැහනේ බං. ඈ? උඩ ලේසි නැද්ද මට ඇවිල්ලා අත දෙන එක? එන්න බෑද ගියා වගේ. ගියේ බැහැලානේ බං.